වසන්තේ අපි නවකතාවේ 31 වෙනි පරිච්ඡේදයෙන් අදත් ඔයාලව මුණ ගැහෙන මම පුන්සිසී ජයතිලක. තමන්ට එදිනෙදා ජීවිතේ කරන්නට ලැබෙන කටයුතු කරදරයක් ලෙස නොසලකා සාර්ථක අවසානයක් දැකීමේ අරමුණින්ම ඉවසිල්ලෙන් හා ක්‍රමානුකූලව කරන්නට පූර්ණ පුරුදුව ඇත්තේ. ඒ නිසාවෙන් සෑම විටම ඔහු හිඳින්නේ සතුටින් සහ සැහැල්ලුවෙන්. ඔහු කෙතරම් සරලද යත් ඔහුව සතුටු කරන්නට වලාකුළකට, පිනිබිඳුවකට, මල් කැකුලකට, කුරුල්ලෙකුට පවා පුළුවන්. සංගීතය, චිත්‍ර ඇඳීම, පොත්පත් කියවීම, ගෙවතු වගාව, ක්‍රීඩාව, සමාජ සේවා කටයුතු කිරීම ඔහුගේ විනෝදාංශයන්. ඔහු නොකරනම දේ නම් අනුන්ගේ විවේචනය කිරීම සහ තමන්ගේ ලොකුකම් කියා ගැනීම. අනුන්ගේ හොඳ අගයන්නට මෙන්ම තමන්ගේ සුළු හෝ වරදක් පවා පෙන්වා දුන් විට නිදහසට කරුණු කාරණා නොසොයා පිළිගන්නට තරම් ඔහු නිහතමානීය. අන්‍යයන්ගේ හිත් රිද්වන්නට අකමැති ඔහු යමක් කරන්නේ කියන්නේ හොඳින් හිතා බලාය. සමහර පිරිමි ළමුන් ගැහැණු ළමුන් පමණක් නොව වැඩිහිටි ගැහැණුන් දිහාවේ පවා බලන්නේ අමුතුවටයි. එහෙත් පූර්ණ ළඟ එවැනි ගති නැත. කෙල්ලන්ගේ මිනුම් දඬුවලට අනුව ඔවුන් ෆුල් හැන්ඩියා කියන කඩවසම්රුව ඔහුට අඩුපාඩුවක් නැතුවම ඇත. එමෙන්ම ගැහැණු ළමුන්ගේ ආකර්ෂණයද ඔහුට අඩුපාඩු නැත. එහෙත් පූර්ණ ඒවා එතරම් ඇඟට ගන්නකු නොවේ. ඒ නම් නිර්මලා පූර්ණව හඳුනාගෙන ඉන්න ආකාරය. කාලයක් තිස්සේ සිතින් සිහින ලොවක තනි වෙමින් 100,000 වාරයක් Tamanගේ කරගත් ඒ සොඳුරුව, ඒ සොඳුරු චරිතය වෙනත් එකියක සතු වී යයි පිළිගන්නට දැන්නම් ඈ කොහොමටවත්ම සූදානම් නැත. නිර්මලා යාලිත් හඬන්නට වූවාය. සවස් කාලයේ පටන් වතුර බිඳක් පමණටවත් නැතිව බඩ දන්නේය. නිින්ද යන්නේද නැත. ලයිට් නිවා නිදන්නට උත්සාහ ගන්නට තරමටවත් කලවරේ තනිවන්නට ඇයට බයය. දැඩි මානසික තෙහෙට්ටුව නිසාවෙන්ම ඇයට නිින්ද ගියේ එළිවන කිට්ටුවටය. මූණ කටවත් නොසෝදා සවස ආපිටින්ම ඇඳ මත වැටී සිටින නිර්මලාව මුලින්ම දැක්කේ මේනකාය. ඇය ගල් ගැසුණාය. අක්කි මොකද මේ? නැගිටින. අද ඉස්කෝලේ යන්නේ නැද්ද? බියපත් ඇය අක්කාව දැඩි ලෙස සොලවමින් අවදි කරන්නට වූවාය. මේ කලබගෑනිය ඇසී සුරංගනීගේ දැනුවත් කිරීමෙන් අම්මා තාත්තාත් නිර්මලාගේ ඇඳ වට කරගත්තෝය. I've got an unbearable headache, Mom. I'm not fit enough to go to school today. නිර්මලා කෙඳිරුවාය. ඉස්කෝලේ යන්න සැරසී හිඳින අම්මා වෙතින් එන සුවඳත් ඇගේ අත්ලේ මුදු උණුසුමත් නළලත දැවටෙන විට නිර්මලාට අපමණ සුවයක් දැනෙන්නට විය. ඇයට තව තවත් ඒ සුවයට තුරුළු වන්නට ඕනෑය. එහෙත් අම්මා ළඟ ඊට වේලාවක් තිබුණේ නැත. Take care. ඇය නිර්මලාගේ නළල මත ඉක්මන් හාදුවක් තබා නැගිට්ටාය. තාත්තාද විත් ස්ටෙතස්කෝපය තබා නාඩි ගැන බැලුවේය. Nothing to worry. Have a painkiller and rest. නිර්මලාගේ උරට තට්ටුවක් දමා පැවසූ තාත්තාද යන්නට ගියේ. ඉන්පසු අම්මා නිර්මලාගේ කෑම බීම බෙහෙත් හේත් ගැන සුරංගනීට උපදෙස් දෙනවා ඇසිණි. ස්කූල් වෑන් එකේ හෝන් සද්දයත් සමග නංගීද කාමරයට එබි අතවනා නොපෙනී ගියාය. අසුරු සැනකින් හමා ගිය කුණාටුවකට පසු සියල්ල නිහඬ විය. නිර්මලා ආයෙමත් තනි වූවාය.